අපි කවුරුත් කැමති රසම රස චොක්ලට් මාරි පුඩින් එක හදාගන්න වෙනස් විදියක් අද මම ඔයාලට කියලා දෙන්නම්. මේක හදාගන්න ගොඩක් දේවල් ඕනේ නැති වුණාට රස නම් උපරිමයි. එන්නකෝ අපි හදන විදිය බලමු. මුලින්ම අපි කිරි මිලිලීටර් 300ක් භාජනයකට දාගමු. මම මෙතනදී පාවිච්චි කරන්නේ ෆ්‍රෙෂ් මිල්ක්. ඔයාලට කිරි පිටි උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපි මේ කිරියකටම චොක්ලට් ග්‍රෑම් 100ක් දාගන්න ඕනේ. මෙතනදී ඔයාලට ඩාර්ක් චොක්ලට් නැත්නම් මිල්ක් චොක්ලට් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මම පාවිච්චි කරන්නේ ඩාර්ක් චොක්ලට් එකකුයි මිල්ක් චොක්ලට් එකකුයි. මේ විදිහට පොඩි කෑලි කඩාගත්තාම අපිට ඉක්මනට දිය කරගන්න ලේසි. දැන් අපි භාජනයේ ලිපේ තියාගෙන ගොඩක් අඩු ගින්දරේ මේ චොක්ලට් ටික හොඳට දිය කරගමු. චොක්ලට් ටික පතුලේ ඇලෙන්න පුළුවන් නිසා අපි දිගටම හැඳි ගගා මික්ස් කරගමු. විනාඩි 3-4ක් වගේ ගියාම මෙන්න මේ වගේ ඔයාලට පේන විදිහට මේ චොක්ලට් ටික හොඳටම දිය වෙලා තියෙනවා. දැන් මම අරන් තියෙනවා මෙතන කෝන්ෆ්ලවර් මේස හැඳි 2ක්. ඒකට අපි වතුර මේස හැඳි 2කුත් දාගෙන හොඳට මික්ස් කරගමු. හොඳට මික්ස් කරගත්තට පස්සේ අපි මේක චොක්ලට් කිරියකට දාගමු. දැන් අපි කෝන්ෆ්ලවර් දාපු නිසා මේ චොක්ලට් කිරි එක ඉක්මනින්ම උකු වෙනවා. ඒ නිසා අපි දිගටම හැඳි ගගා ඉන්න ඕනේ. ඒ වගේම තමයි විශේෂම දේ ලිපේ ගින්දර ගොඩාක් අඩුවෙන් තියෙන්න ඕනේ. මේ වෙද්දී ඔයාලට පේනවා වගේ චොක්ලට් මිශ්‍රණය හොඳට උක්කු වෙලා තියෙන්නේ. දිගටම හැඳි ගන්න ඕනේ නැත්නම් අඩියේ තියෙන චොක්ලට් ටික ඉක්මනටම කැටි වෙනවා. මම මේ මිශ්‍රණයට සීනි දාගත්තේ නැහැ. මොකද චොක්ලට් වලයි ඒ වගේම බිස්කට් වලයි සීනි ප්‍රමාණය ඇති කියලා හිතුණු නිසා ඔයාලට අවශ්‍ය නම් දාගන්න. මෙන්න මේ වගේ හොඳට මුක්කු වෙලා හැන්දේ ඇලෙන තරමට මුක්කු වෙලා තියෙද්දි අපිට පුළුවන් මේක ලිපෙන් අරගන්න. ඊළඟට අපිට ඕන වෙනවා බිස්කට්. මම මෙතන අරන් තියෙනවා ග්‍රෑම් 100ක්. දැන් මේක සෙට් වෙන්න දාන භාජනෙත් ලෑස්ති කරගෙන අපි මේක හදන්න පටන් ගමු. මේ පුඩින් එක අපි හදාගන්නේ ලේයර්ස් විදියටයි. මුලින්ම චොක්ලට් තට්ටුවක් දාගෙන ඊළඟට මාරි බිස්කට් තට්ටුවක් දාගමු. මේ වගේ භාජනයේ පතුල අනුව මාරි බිස්කට් කඩලා දාගන්න අවශ්‍ය නම් ඊළඟට ආයෙ චොක්ලට් තට්ටුවක් දාගමු. මේ විදියට තට්ටුවෙන් තට්ටුව චොක්ලට් සහ බිස්කට් ටික ඉවර වෙනකම්ම අපි දාගමු. අන්තිමට ඉතිරි චොක්ලට් ටික ඔක්කොම උඩට දාගමු. දැන් අපි මේ පුඩින් එක ෆ්‍රිජ් එකට දාන්න ඕනේ. ඊට කලින් මේ විදියට හොඳට වහගමු. ෆ්‍රිජ් එකට දාලා පැය කමාරක් විතර අපි මේක තියාගමු සෙට් වෙන්න. මේ ෆ්‍රිජ් එකට දාලා ගත්තට පස්සේ හොඳට සෙට් වෙලා තියෙන්නේ දැන්. ඊට පස්සේ මම මේ වගේ චොක්ලට් කුඩු ටිකක් දාගන්නවා උඩින් සරස ගන්න. මේ ස්ටෙප්ස් අවශ්‍යම නැහැ. ඔයා කැමති නම් විතරක් කරන්න. දැන් මම කපාගත්තු කජු ටිකක් මේ පුඩින් එක වටේට එකතු කරගන්නවා. මේ විදිහට තමයි අන්තිමට පුඩින් එක තියෙන්නේ. ගොඩාක් ලේසියෙන්ම හදාගන්න පුළුවන්. මං හිතනවා ඔයාලත් හදලා බලයි කියලා. එහෙනම් අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයාලට සුබ දවසක්.